කොහොමද මගේ යාළුවේ සුබ දවසක් වේවා සියලු දෙනාටම. දන්න කෙනෙක් නම් දැක්ක ගමන්ම අඳුර ගන්න මේ විශේෂ භෝගය ගැනයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න ආවේ. මොනවාද ඇත්තටම මේ ටිකක් විශාල පත්‍ර තියෙන වැලක් විදියට තමයි මෙම භෝගය හැදෙන්නේ. සුමට මතු පිටක් තියෙන වැටකොළු විශේෂයක් වෙන නියං වැටකොළු. සාම්ප්‍රදායික භෝග විශේෂයක් වන මේ නියං වැටකොළුව බෙහෙත් පොහොර නොදා සාත්තු නොකර ඉතාමත් සාර්ථකව හැදෙන භෝගයක් වෙනවා. මගේ යාළුවේ මේ නියං වැටකොළු වැලක් ගෙදර තියෙනවා කියන්නේ වෙද මහත්තයෙක් ගෙදර ඉන්නවා වගේ තමයි. මොකද මේකේ ಗುಣ ඒ තරම්. ලස්සන කහපාට මලකින් යුත් මෙම වැලේ ප්‍රයෝජන ගැන කතා කරනවා නම් මෙය ආහාරයට ගැනීමෙන් සීනි මට්ටම පාලනය වෙනවා. ඒ කියන්නේ දියවැඩියා රෝගීන්ට ඉතා හොඳ කෑමක්. ඒ වගේම ආමාශයේ ජීර්ණ එන්සයිම නිපදවීමටත් මේ ආහාරයට පුළුවන්. තව කියනවා නම් මොළයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගන්නත් ඒ සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලබා ගන්නත් මෙම භෝගය ඉවහල් වෙනවා. මැග්නීසියම් මදිකම නිසා ඇතිවන හිසේ අමාරුවටත් මෙම නියං වැටකොළු ඉතා හොඳ බෙහෙතක් බව වෙද මහත්වරු පවසනවා. ඒ වගේම අපේ ශරීරයේ වැයවන පේශි අලුත් වැඩියාව මගින් ආතරයිටිස් පාලනය කරගන්නත් මේ භෝගය ඉවහල් වෙනවා. විටමින් E බහුලාහාරයක් නිසා පෙනීම වැඩි කරන අතර අක්ෂියාබාධ නැති කර ගැනීමටත් ඉතා ගුණදායකයි. ඒ වගේම තමයි මේ නියං වැටකොළු කරල මේරුවට පස්සේ ඇතුලේ තියෙන කොස්ස අපිට නාන වේලාවට මැරුණ සම ඉවත් කරගන්න භාවිතා කරන්නත් පුළුවන් වෙනවා. ඉතින් මෙච්චර ගුණ දෙන ඖෂධීය වටිනාකමක් තියෙන මෙවැනි භෝගයක් හදාගන්න අපහසුවකුත් නැහැ. ඒ වගේම කිසිම නඩත්තුවකින් තොරව විශාල අස්වැන්නක් ලබා ගන්නත් පුළුවන් වෙනවා. මෙම භෝගය ගෙවත්තට එක් කර ගැනීමෙන් ආකර්ශනීය ගෙවත්තක් ඇති කර ගන්නත් පුළුවන්. වැඩි පළදාවකුත් එක්ක ලස්සන කහපාට මල්වැලකුත් තියෙනකොට ගෙවත්තට හරි අමුතු ලස්සනක් එකතු වෙනවා. ඉතින් ඔයාලටත් මම මතක් කරනවා මේ වගේ භෝගයක් ගෙවත්තේ රෝපණය කරගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අදට මම ගිහින් එන්නම්. සුබ දවසක් වේවා.